ඉතින් වෙල්කම් බැක් කියලා ඔයගොල්ලෝම අදත් පිළිගන්නවා ටෙක් බඩි SL YouTube channel එකට. ඉතින් අද වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට යන්න. අද ඔයගොල්ලෝ දකින්න ඇති thumbnail එකේ අද මම කතා කරන්න යන්නේ කොහොමද Canva Pro pre-use කරන්න කියලා. ඉතින් simple method එකක් තියෙන මම කියලා දෙන්නම් කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා නැති කවුරුද ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි notification on කරගන්න. වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඉවල බලමු කොහොමද Canva Pro pre-use කරන්න කියලා. හරි පල්ලෙහා description එකේ මම දාලා ඇති link එකක්. ඉතින් එන්නේ link එකකින් මෙන්න මේ site එකට එන්න. ඉතින් ඔයගොල්ලෝගේ පාවිච්චි කරන web browser එකේ ad block එක on කරලා දිනවනේ ඒක off කරගන්න. මොකද ad block on වෙලා තියද්දි මෙන්න මේ link generate වෙන්නේ. ඉතින් මේකට විතරක් ad block එක off කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට load වෙලා මෙතන එනවා. ක්ලික් කරන්න කියලා ඒගොල්ලෝගේ link එක generate කරන්න. ඉතින් ඔයගොල්ලෝ එකපාරක් ක්ලික් කරාට පස්සේ මේගොල්ලෝගේ ad page එකට අරන් යයි. ඒකෙන් අයින් වෙලා ආයෙ ඇවිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට නිකම්ම පල්ලෙහාට scroll down වෙලා මෙන්න මෙතන count down එකක් හිටේ තප්පර 15ක් ඉන්න ඒගොල්ලෝගේ generate වෙන්න link එක කියලා. ඉතින් ඒක generate වුණාට පස්සේ ඒක ක්ලික් කරාමත් ad page දෙක තුනකට අරන් යයි. ඒවත් cancel කරලා දාලා ආපහු මේ page එකට මෙවිලා ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔගොල්ලොම නිකම්ම ඔගොල්ලොන්ගේ Canva app එක ඇතුළට අරන් යයි. Canva app එක ඇතුළට අරන් ගියාට පස්සේ එතන ඔගොල්ලොන්ගේ log වෙන්න තියෙන account එක දීලා නිකම්ම log වෙන්න. එතකොට ඔයගොල්ලන්ට Pro features පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේකේ වෙන්නේ මේගොල්ලෝ ඔයගොල්ලොන් අරන් යනවා මේගොල්ලොන්ගේ හදලා දිනවා team එක Pro team කියලා තමයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ යටතේ ඔයගොල්ලෝ Pro features පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හදන project එක ඒගොල්ලොන්ට share වෙනවා. ඉතින් ඒගොල්ලොන්ට බලන්න පුළුවන්. ඒක මම හිතන්නේ නැහැ මහ ලොකු කරදරයක් කියලා. ඉතින් ඔයගොල්ලෝ හදන project එක ඒගොල්ලොන්ට බලන්න පුළුවන් එච්චරයි වෙන්නේ. ඉතින් ඒකෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. copyright කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලොන්ට මේක ඇතුලේ free වැඩ කරන්න පුළුවන්. ඉතින් බොරුවට සල්ලි වෙදන් කරගන්න එපා. මේ විදිහට try කරලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට මෙතන මේ Pro team එක full වෙලා තිබ්බොත් ඉතින් එන්න මගේ Telegram group එකට මම ඒකේ link එක දාලා දෙනවා description එකේ. ඉතින් ඒකෙන් මගේ group එකට ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් full වෙලා නැති මේ වගේ Pro team වල link ගන්න. ඉතින් link ගන්න කලින් ඔයගොල්ලෝගෙන් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකට like එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි අමතක කරන්න එපා. comment එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට share කරන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අද මේ වීඩියෝ එකකින් සමු ගන්නවා. ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.